දිනක්ෂි ප්‍රසාද් කියන්නේ ලංකාවේ කවුරුත් ආදරය කරන දක්ෂ වගේම සුරුපි රංගන ශිල්පිනියක්. දිනක්ෂි ප්‍රසාද් පසුගිය වසර කිහිපයකම ලංකාවේ ජනප්‍රියම නිළියට හිමි සම්මානයක් දිනා ගන්නට සමත් වුණා. ඇගේ රංගන ජීවිතයේ විශිෂ්ටතම රංගනයක් අතරට තේක්කියාහි රංගපෑම් වගේම පසුගියදා නිමාව දුටු පට්ටිගෙදර ටෙලි නාට්‍ය රංගනයෙන්ද හැඳින්විය හැකියි. සාරංග දිසාසේකර සමග ගෙවන සුන්දර දිවියේ විවිධ අවස්ථාවන් ඇය තමන්ගේ මුහුණු පොතට නිරතුරුවම එකතු කරනවා. එවැනි වීඩියෝවක් පසුගිය දවසක ඇය එකතු කළා තිබ්බා. ඒක හරිම විශේෂ අවස්ථාවක්. පාසල් දැරියක් ලෙසින් කාර්යය ගෙවූ පාසලටම ආයෙත් වතාවක් ආරාධිත අමුත්‍යක් ලෙස යන්න තරම් වාසනාවක් ඇයට අද හිමි වෙලා. දිනක්ෂිට ඒ සතුට කොහොම නම් දැනෙනව ඇතිද? මොකද ඒ වගේ අවස්ථාවක් ලබන්න හැමෝම ගොඩක් ආසාවෙන් ඉන්නවා. නමුත් එහෙම අවස්ථා හැමෝටම ලැබෙන්නේ නැහැනේ. ඒ විතරක් නොවේ. Taman ඉගෙනු ලැබූ පාසලෙන් Tamanට මේ වගේ ආදරයක් හිමි වෙනවා කියන්නේ ඇත්තටම ඒක හරි සුවිශේෂී අවස්ථාවක්. දිනක්ෂිගේ මේ ගමන අපට කියන්නේ එකම එක කතාවක්. ඒ සාර්ථකත්වය යනු එක් රැයකින් ලැබෙන දෙයක් නොව. එය දීර්ඝ වෙහෙසකර ගමනක අවසානයක් වන බවයි.